නිමල් පෙරේරා කවියා රචනා කරන ටීකා කවිය. නිතරම අඬාගෙන නායේ හොටු බෙරාගෙන හඬු ගවුම ඉරාගෙන කඩමල්ල දවටගෙන කෙසුමල්ල කඩාගෙන ඔළුවේ තඩි පුරෝගෙන අපිව දැක්කම බයේ ගෙට දුවගෙන ගිය අනේ බොල පොඩිත්ති උඹ එහෙමයි පොඩි කාලේ මාල පොට පැලඳගෙන වලලු මත පුරූගෙන රන්තෝඩු දමාගෙන කරල් දෙක ගොතාගෙන ඇස් යටින් බලාගෙන කුල්ලන්ට ngorෝගෙන ඇඟේ අලු ගසාගෙන මෙකී නුකී අඟර දඟර පපා අනේ අපේ ගැටිසියේ ගෙට විච්චිද ඇයි පොලේ නදින් දෙදු කොණ්ඩයයි කිතුල් රෑනක් වගේ පිට දිගේ ගෙල්ලුනයි පිච්ච මල්ලික ගහයි යන්නේ ගව්වක් දුරයි පුසුබනායට දැනේ කට කොණින් හිනාවෙයි කෝල බැල්මක් නෙලයි බලහල්ලකෝ තොඳොල් වෙවි යන ඇටි අනේ අම්මාපා පොලොස් සියේ මොකදයි ඔය ඇටි ලීලේ ගෙදරෙයි මස්සින තෑගි හූගත්ගෙන ගහක් යටකට යන මුණවදු දොඩවන ඇස් බිමට බර වෙන පොළොවේරි අඳිමින ගහක කොළ කඩමින ඉරහිරා දමමින නියපොත්ත විකමින ඉරිසියාවේ තෙනවා බොල ලමිසී දීගෙට දැන් හොඳ කාලේ ලමිසිය ගැන ඒ ටීකාව පද්‍යාවලියට රචනා කළේ ඇමරිකාවේ සිටින නිමල් පෙරේරා කවියා. සුබ චේතනාවන් දුන් කවි කල්පනාවන් මින් වෙයි නිමාවන් නැවත හමු වෙමු ආයුබෝවන්. අදත් පද්‍යාවලිය සම්පාදනය කොට ඉදිරිපත් කළේ කලාභූෂණ කිවිපති රටේ මුල්ලේ මුදන් නායක. අද පද්‍යාවලියේ පද්‍ය ගායනා ධම්මිකා රණසිංහ සමග සුගතමාලි රත්නායක. පද්‍යාවලියේ නිෂ්පාදන සහාය නිමල් ජයවර්ධනගෙන්. පද්‍යාවලියේ නිෂ්පාදනය කළේ සරත් ඉලංගන්තිලක.